අයියාලුවනේ සාධනය පිළිගන්නවා ජීවි පොඩ්ඩක් YouTube channel එකට. අද අපි ගෙනත් තියෙන්නේ කැමරාවක්. මේ කැමරාව ප්‍රයෝජනවත් වෙනවා රේස් පදින කට්ටියට, ස්කේට් බෝඩ් පදින කට්ටියට, සර්ෆින්ගේ ගීටාවක් මේ මම දන්නේ නැහැ. ඊට පස්සේ පැත්තෙන් බැලුවම අපිට තියෙනවා පේන්න බැටරිය, චාර්ජරේ පොඩි කෑලි 3-4ක් තියෙනවා. ඒ කැමරාවට දාන මොකක් හරි එකක් තියෙනවා. මට ඒක තේරෙන්නේ නැහැ කියන්න බලමු වීඩියෝ එකට පස්සේ. 4K Sport Ultra HD DV කියන කැමරාව තමයි සාකච්ඡා කරන්න යන්නේ. වතුරට මීටර් 30ක් යන පුළුවන් පේනවද? ඊට පස්සේ මේ පැත්තෙන් හරවලත් බලනකොට තියෙනවා මෙතන තියෙනවා පේනවද? මෙතන තියෙන QR එක. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට කරන්න පුළුවන් වැඩ. මෙතන උඩින්ම අපිට පේනවා දකුණු අත පැත්තේ හරියට පේන්නේ නැහැ. පැහැදිලි නැහැ. පේන කට්ටිය කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. Wi-Fi අපිට පුළුවන් මේක කනෙක්ට් කරගන්න. අපි ඉතින් වැඩි මේ සේරම ටික එළියට ගත්තා. මෙතන මුලින්ම තියෙනවා පේනවද? ස්පෝට් කියලා කැමරාව ගැන විස්තර ටික තියෙනවා. මෙතන තියෙන හෙල්මට් එක සවි කරන්න විදිහ ඕන තරම් තියෙනවා. අපි ඒකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ මෙතන තියෙනවා චාර්ජර්. මෙතන චාර්ජර් එක පැත්තට Type C එකක් තියෙන්නේ. ඒවට චාර්ජර් නම් ගහන්න බැරි වෙයි. ඊට පස්සේ අනිත් පැත්තේ USB කේබල් එක. ඒක අපි පැත්තකින් තියාගමු. ඊළඟට තියෙනවා පොඩි කවරයක් ඇතුලේ දාලා පොඩි පොට්ටක්. ඒක ඉදිරියට අවශ්‍ය මේක මේ පැත්තෙන් තියාගමු. ඊළඟට තියෙනවා ඒකන් ඊට අරන් දැන් බලන්න මොකක්ද කියලා පටි වගේක් වගේ පේනවා තියෙන්නේ වෙන්න. ඒකත් පැත්තකින් තියාගමු. ඊළඟට තව කවරයක් තියෙනවා. අපි ඒක පස්සේ බලමු. ඊළඟට තියෙනවා එන වගේ පොඩි කෑල්ල දෙකක්. ඒකත් මේ පැත්තෙන් තියාගමු. මේක නේද? අපි ඒක තව ටිකකින් බලමුකෝ. ඊළඟට තියෙනවා අපේ මේන් කැමරාව. හරි කියුට් කටියක් තියෙන කැමරාව වෙන. අවුලක් නැහැ කැමරාව නම් 4K Ultra කියලා ගහලා තියෙනවා. Wi-Fi දෙනවලු. ඒතර පෝට් දෙකක් තියෙනවා. මම ඉතින් අන්ලොක් කරන්න පුළුවන් අතේ නම් ඩොක් ක්ලිප් එක කරලා වගේ. මම මේ විදිහට සේරම ටික වෙන් කරගත්තා. වෙන් කරගත්ත එක ඉතින් shopping bag වලින් අයින් කරගත්තා. මෙතන තියෙන කැමරාව අප අර පිට්ටව එකක්. ඒක ඉතින් මොකද මේක තමයි වතුරට යනකොට දාන්න යන්නේ. අපි ඉතින් මේක අපිට දැම්ම ඕන වෙන එක පැත්තෙන් තියාගමු. අපි දැන් කැමරාව ගැන බලන්න. අපි දැන් ඉමේජ් එක පොඩ්ඩක් හාඩ් කරගමු. ඒක ගැන පස්සේ කියලා දෙන්න. මේක තමයි මම හිතන්නේ මේක හලවන එක ඩබල් ටේප් වගේ මෙතන තියෙනවා. හරි ඉතින් දැන් අපි කැමරාව ගැන බලමු. කැමරාව මේ පිටිපැත්තේ ගහලා තිනවා 4K Ultra කියලා එකක්. ඊට පස්සේ Wi-Fi තියෙනවා මෙතන. මම zoom කරලා පෙන්නන්නම්. මෙතන Wi-Fi තියෙනවා පේනවද දැන්? Wi-Fi තියෙනට පස්සේ මෙතන තියෙනවා mode කියලා එකක්. ඒක power button තමයි ගහලා තියෙන්නේ. දැන් megapixel මම හිතන්නේ 16 තමයි තියෙන්නේ මෙතන නම්. මෙතන ස්ටිකර් එක මම ගලවලා තියෙන දැන් ඒක. දැන් මේ පැත්තේ තියෙනවා Type C port එක තියෙනවා. ඊට පස්සේ chip එක දාන්න ඕනේ. මේක GB 64 දාන්න ඕනේ. ඊට පස්සේ තව කම්පියුටර් වලට දාලා එකක් තියෙනවා. ඒක තමයි දැන් කම්පියුටර් වලට ගන්නෙ. ඊට පස්සේ තිරේ තියෙනවා. තිරේ කොලකින් අලවල් තියෙන ස්ටිකර් එක මම ගලවන්න යන්න ඕනේ. උඩ ලයිට් එකක් එක බටන් එකක් තියෙන ඕකේ කියලා එකක් තියෙනවා. අපි ඕන් කරලා බලමු. අන්න යාළුවනේ ඕන් කරනකොට ලයිට් එකක් පත් වෙනවා. එතනත් පත උපාවින බුණා. අන්න යාළුවනේ බීච් එක තමයි පේන්නේ. කැමරාව නම් ටිකක් ක්වොලිටි වගේ ඔයාලට පේන්නේ නැතුව ඇති SD කාඩ් එක නැතිද පෙන්නන්නේ මම zoom කරලා ගැන කියනවා. මෙතන උඩින්ම තියෙන බැටරි ඊට පස්සේ මයික් එක ඊට පස්සේ ඕෆ් කියලා දෙන 4K මේ ලෙන්ස් එක මේ පැත්තේ බටන් එකක් තියෙනවා පිටිපැත්තේ මෙතන මෝඩ් කියන එක ඔබන්න එකපාරක් මෙහෙම එබුවට පස්සේ කැමරාව එකට යනවා.
මම ඕනනම් පොඩ්ඩක් පෙන්නන්නම්. පේනවද? ඔයාලට පේනවද සමහරවිට ලෙඩි කෙනෙක් අතන ඉන්නවා මිකි මවුස් කෙනෙක්. සමහරුන් ඉතින් ඒ කට්ටියට ආසයි. ඊට පස්සේ ආයේ ඒකපාර ඒ බටන් එක ආයෙත් ඔබනවා. ඊට පස්සේ මෙතන no card කියලා පෙන්නනවා. කියන්නේ SD card නැහැ කියලා. ඊට පස්සේ අපි ආයෙත් ඒ බටන් එක ඔබනවා. ඊට පස්සේ යාගේ ලිස්ට් එකට යනවා. ඔයාලට ඒක පේනවද දන්නේ නැහැ zoom කරලා පෙන්නනවා. උඩ J1 නම් මෙතන තියෙනවා. අපි ඒක උඩටයි පහළට යන්න ඕන නම් මේ පැත්තෙන් තියෙන බටන් එක. මෙතන මේක තියෙන උඩ එක Wi-Fi ලකුණක් තියෙනවා. පේනවද නැහැ. යට එක එකපාරක් ටච් කරන්න ඕන. මෙන්න එහෙම. යටට යනවා. උඩ එක එකපාරක් ටච් කරනම උඩට යනවා. මේ වෙන් අපිට ඕනේ ක්ලික් කරනකොට උඩ ඕකේ කියන බටන් එක එහෙම එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ අපිට ඕන් ටයිම් එක දාලා ඕෆ් කරන්න. ඊට පස්සේ මෙතන Wi-Fi කියන එක අපි දැන් කට්ටෙමු. Wi-Fi කියන එක ඔබාගෙන ඉන්නකෝ. ඔබාගෙන හිටියට පස්සේ සමහරලාට නම් ඒක වෙනම යාළුවනේ. බැට් නැති හින්දා ඕෆ් වුණා. අපි ආයෙ ඔන් කරමු. රීච් එක තමයි වෙන්නේ. මෙන්න. මෙතන SSID කියලා පෙන්නනවා. මොකක් හරි මැසේජ් එකක් ආවා low battery කියලා තමයි එන්නේ එතනට. goodbye කියලා යනවා ඉතින්. අද ඉතින් ඔච්චර ගේන්න වෙන්නේ. මම කිව්වනේ ඉතුරු කැලටි පෙන්නනවා කියලා. අපි ඉතින් මේ ඉතුරු කැලටි ටිකත් මේ දැම්ම පෙන්නලා දාමු නේද? අර ඉක්මනක වැඩි කතා කරනවා. ඉතින් මේ කැලෝ කඩේට මතකද දන්නේ අර අපි කලින් ගලවගත්ත මේකෙන් තමයි. මේකට මෙන්න මේ ආකාරයට පැත්ත තියෙන මේ කැමරාව මෙතන මෝඩ් කියලා තමයි තියෙන්නේ. එතන මෙන්න මෙතන තියෙන බටන් එකට දාන්න ඕන. මෙන්න මේ ආකාරයට කාණ්ඩ බලලා තියන්න. මෙහෙම තියන්න. පේනවද? තියලා තියෙන්නේ. දැන් අපි මේක හොඳට සීල්ෙන් වහ ගන්න ඕන. උඩ ශක්තිය දාලා මේක ඔබන්න එපා. ඊට පස්සේ කඩලා යන්න පුළුවන්. ඊට පස්සේ මේ කෑල්ල මෙන්න මේ කෑල්ල ඉස්සරහට දාන්න ඕන මෙහෙම. එතන කට්ටය සම්බන්ධ කරලා එකපාරට පිටපැත්තේ තද කරන්න ඕන. අන්න සෙට් වුණා. දැන් මේක ගලවන්න බෑ. ඊට පස්සේ අර ස්විච් ටික මෙතනක් තියෙනවා. මෙතන ස්ටිකර් එක තුනේ ගලවලා නැහැ. මේ බටන් එක ඔබාගෙන ඉන්න. මේ ඔබාගෙන ඉන්නකොට ආයෙත් අර විදිහට ඔන් වෙනවා. පේනවද? ඊට පස්සේ මම දැන් ආන්න පෙන්නන්නම්. පේන්නේ නැහැ නේද low battery එනවා ඒත්. යාළුවෝ ඉතින් අද නවත්තන්න හිතාගෙන ඉන්නේ. goodbye කියලා එකක් ගියා. මෙතන කෑලි ගොඩක් තියෙන පටියක් තියලා මට හම්බුණා මෙන්න. මේක මොකක් හරි දෙයකට ගන්න එක. මේක ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්නකෝ. තාම හිතා ගන්න බෑ මේක මොකටද ගන්න එකක්ද කියලා. මේක දාන්න කෙනෙක් දාන්න. මේකත් දාන්න පුළුවන් නම් මේක සෙට් කරන තැන මට හිතා ගන්න බෑ තාම. ඒකයි මේක ඉතුරු ටික නම් ගානට සෙට් වෙනවා. මේ තුන දෙනා දන්නේ කෙනෙක් ඉන්නවා මට කමෙන්ට් එකක් පහලින් දාන්නකෝ. විස්තර නම් කියලා නැහැ. මේකේ පිටිපැත්තට අපිට විස්තර දීලා තියෙනවා මෙතන Wi-Fi. මම බෙද කියන්නේ නැහැ මොකොත් ඔය කට්ටිය දිහා බලාගෙන ඉන්නකෝ. මෙතන යට තියෙනවා මේ පාවිච්චි කරන්න මොනවද කියලා. ස්පෝර්ට් තියෙනවා. ආයෙත් ස්පෝර්ට් බයිසිකල් තියෙනවා. මේ තියෙන යාළුවනේ මේ කැමරාව සෙට් කරන්න පුළුවන් ඒවා. ඊට පස්සේ බයිසිකල්, කාර්, DVR කියලා තියෙනවා. කාර් DVR කියන මම තාම දන්නේ නැහැ. දැනගෙන ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඩ්‍රයිවිං කරනකොට පුළුවන්. හෝම් මේ සිකියුරිටි එකට පුළුවන්. මෙන්න යාළුවනේ මෙතන මෙගාපික්සල් තියෙන 16 12 8 5 4 මේ දෙක
කල 7ක් තියෙනවා බ්ලැක් වයිට් සිල්වර් යෙලෝ පින්ක් ගෝල්ඩ් බ්ලූ මං හිතන්නේ මේ කැමරාවේ කලර් වෙන්නේ මං අරන් තින්නේ බ්ලැක් එක එච්චරයි ඔන්න කියන්න තියෙන්නේ මෙන්න මේ තුන් දෙනා දන්න කෙනෙක් වෙන්න පහලින් කමෙන්ට් එකක් දාන්න මට තාම තේරෙන්නේ නැහැ ඒක ගැන ඉතින් අද නවත්තමු නේද යාළුවෝ දැන් කැමරාව ගැන ගොඩක් කියලා දුන්නා ඊළඟට ඕන වීඩියෝ එක ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්නතුව සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා මදි යාළුවනේ පහලින් තියෙන බෙල් අයිකන් එකටත් පයින් පාරක් ගහන්න යන්න ඕන හරිද මේ ඉතින් කොල්ලට තමයි වට හම්බුණා අද ඉතින් good